හායි ආයුබෝවන් ඔයාලා හැමෝටම ඔයාලා හොඳ නැති කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලට තොරතුරු ගේන්නේ ලෝ පළමු සතිපොළ පිළිබඳවයි. ඉතින් මම හිතනවා ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් වෙයි කියලා ඔයාලට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වීඩියෝ එක ලයික් එකක් දාලා අපිට සබ්ස්ක්‍රයිබ් කරන් වීඩියෝ එකට යමු කියලා. ලෝ ප්‍රථම වරට සතිපොළ පැවැත්වූ බවට අපි විශ්වාස කරන්නේ මෙසොපොතේමියානු වැසියන් බවයි. ඒ කියන්නේ වර්තමාන ඉරාකේ අතීතයේ මෙසොපොතේමියාවේ සිටි ගෝවියන් සහ වෙලෙන්දන් සතියකට වතාවක් පොළක් පවත්වා තිබෙනවා. තමන් නිෂ්පාදනය කරන එළවලු පළතුරු උපකරණ වෙන දේ විකුණා ගන්න තමයි මේ සතිපොළ පවත්වා තිබෙන්නේ. ඉතින් මේ සතිපොළවල් පවත්වා තිබෙන්නේ එම කාලේ ආගමික ස්ථානාශ්‍රිතව හෝ නගර මැද්දේ. පසුව මෙම සතියකට වරක් පොළක් පවත්වන සම්ප්‍රදාය අතීත ඊජිප්තුවල රෝමයට ග්‍රීසියට වගේම මධ්‍යතන යුරෝපයට පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ අනුව ලෝ ප්‍රථම සතිපොළ පවත්වා තිබෙන්නේ මේට අවුරුදු 5000කට පෙර මෙසොපොතේමියානු වැසියන් විසින්. මම දැන් හිතනවා ඔයාලට ලෝ ප්‍රථම සතිපොළ පිළිබඳව හොඳ දැනුමක් ලැබුණා කියලා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේදී කිව්වනේ මෙසොපොතේමියාවේ ඉඳලා සතිපොළ ව්‍යාප්ත වුණ තැන් කිහිපයක් ගැන. ඉතින් අන්න ඒ තැන් කිහිපේ පැවැත්වුණ සතිපොළ පිළිබඳව දැන් අපි කතා කරමු. ඉතින් ඊජිප්තුවේ සෑම දින 10කට වරක්ම සතිපොළක් පවත්වා තිබෙනවා. මේ සතිපොළවල් පවත්වා තිබෙන්නේ එකල ආගමික ස්ථාන හෝ නගරවල හෝ ගංගා තොටුපොළ වැනි ස්ථානවලයි. ඔවුන් මුදල් වෙනුවට භාවිත කර තිබෙන්නේ තවත් භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. පසුව ඔවුන් රිදී කාසි භාවිතයට පටන් ගත්තා. ඊට රෝමයේ පැවති සතිපොළද විශේෂ නමකින් හැඳින්වුවා. ඒ තමා නන්දිනී. මෙම සතිපොළ දින 8කට වරක් තමයි පැවැත්වෙන්නේ. ඒ රෝමයේ මධ්‍යම මහජන චතුරස්‍රයේ හෝ වෙනත් නගරවලයි. ඔවුන් මුල් කාලේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගත්තා. පසුව ඔවුන්ද කාසි භාවිතයට ගත්තා. ඉතින් ග්‍රීසියේ පැවැත්වූ සතිපොළ අග්ගෝරා යන නමින් හැඳින්වුවා. මෙම සතිපොළ සතියට එක්වරක් හෝ දෙවරක් පැවැත්වුණා. ඒ ග්‍රීසියේ ජනගහනය වැඩි විශාල නගරවලයි. ඔවුන්ද මුල් කාලේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගත්තා. පසුව ඔවුන් කාසි භාවිතයට පටන් ගත්තා. ඉතින් ඔන්න අපේ වීඩියෝ එකේ අවසානයට අපි ආවා. ඉතින් මේ වීඩියෝ එක කොහමද? ඔයාලා අනේ ගැන අදහස් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාන්න. මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් තුත් බලන්න. ඉතින් මම ඉක්මනට මේ වගේම සුපිරි ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ගැන වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙන්නම්. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.